හායි යාළුවනේ, අද මම හිතුවා ඔයාලට වෙනස්ම දෙයක් අරන් එන්න. ඔයාලා දැනටමත් දන්නවා ඇති අද මම කතා කරන්න යන්නේ උසුමකි නරුටෝගේ සම්පූර්ණ ජීවිත කතාව ගැන. කවදාවත් අත්හරින්න එපා. යන වචන වලින් මුළු කොනහගමටම අලුත් පණක් ලබා දුන් නරුටෝව මුළු ගමම කොම් කරත් මුළු ගමේම වීරයෙක් උනේ අපේ නරුටෝ තමයි. කතාවට යන්න කලින් මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න. වැඩි කතා නැතුව අපි දැන් යමු නරුටෝගේ මේ කතාවට. ඉතා අලංකාර ගමක් වූ කොනහගම්මානයෙන් කතාව පටන් ගන්නවා. Nine-tailed fox එවන් නවවලිග නරියා කියන බලවත් සහ නපුරු වෘකයෙක් මේ සුන්දරව තිබුණු කොනහගම්මානයට පහර දුන්නා. මේ විනාශය වන විට හිටිය හතරවෙනි නායකයා හෙවත් හොකාගේ වෙන අපේ කතාවේ වීරයාගේ තාත්තා වන මිනටෝ තමන්ගේ ජීවිතය පූජා කරලා මේ Nine-tailed fox එදා උපන් පුංචි බබාගේ ඇගේ සීල් කරා. මේ පොඩි බබා තමයි අපේ නරුටෝ. එදා වුණු ඉතා විශාල සටනෙන් නරුටෝගේ තාත්තයි අම්මයි නැති වුණා. එයා එදා අසරණ වුණා. ඊටත් වඩා දුක හිතෙන දේ තමයි ගමේ ඉන්න මිනිස්සු Nine-tailed foxගේ දිහා බලන විදිහට තමයි නරුටෝ දිහාත් බැලුවේ. පොඩි ළමයි කවුරුවත් මෙයාත් එක්ක සෙල්ලම් කරේ නැහැ, කතා කළේ නැහැ. හැම කෙනෙක්ම මෙයාව කොන් කරපු නිසා නරුටෝට තනිකම දුක ගොඩක්ම දැනුණා. ඒ දුක අස්සේ යා ලොකු හීනයක් දැක්කා. මන් දවසක මේ ගමේ ලොකුම ලොකු හොකාගේ කෙනෙක් වෙනවා. මේ පොඩි සිතුවිල්ලෙන් තමා නරුටෝව ජීවත් කරේ. අපි බලමු ඉදිරියට නරුටෝට පුළුවන් වෙයිද කියලා හොකාගේ කෙනෙක් වෙන්න. හැබැයි ඒක මේ වීඩියෝ එකේ නෙවෙයි. මම ඉක්මනටම නරුටෝගේ ජීවිත කතාව part 2 ගේන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න. මම මේ කරන්න යන වීඩියෝ සීරීස් එක ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. බායි යාළුවනේ.